ලංකාවේ තියෙන පංච ඊශ්වරම් කෝවිල් වලින් අතිශයින්ම පූජනීය සහ දීර්ඝම ඉතිහාසයකට උරුගම් කියන්නේ හලාවත මුන්නේශ්වර මහදේවාලය. මේකට හින්දු, බෞද්ධ, ක්‍රිස්තියානි එහෙම ભેදයකින් තොරව හැම ආගමක් අදහන කෙනෙක්ගේම ගෞරවයට පාත්‍ර වෙච්ච පූජා භූමියක් තමයි මේ මුන්නේශ්වරම් මහා කෝවිල. අපි ඓතිහාසික මූලාශ්‍රවල බැලුවොත් එහෙම මුන්නේශ්වරම් කියන එකේ තේරුම තමයි පළමු දේවාලය කියන එක. කියන්නේ මේකේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව යුගය වෙන තරම් විතර අතීතයක් තියෙනවා කියලා තමයි සෙල් ලිපි වල වගේම ඒ වගේ දේවල් සඳහන් වෙන්නේ. එතකොට ශ්‍රී ලංකාවේ රජවරුන් විශාල ප්‍රමාණයක් මේකට අනුග්‍රහය දක්වලා තියෙනවා. විශේෂයෙන් 6 වෙනි පරාක්‍රම බහුරත්තුමා, ඒ වගේම පණ්ඩිත පරාක්‍රම බහුරත්තුමා, ඒ රජවරු මේ කෝවිල නැවත ප්‍රතිසංස්කරණය කරලා පූජා භූමි පවරා දුන් බවට ඓතිහාසික සන්නස් සහ සෙල් ලිපි මගින් ඔප්පු වෙලා තියෙනවා. ඊට පස්සේ පසු කාලීනව පෘතුගීසි සමයේදී පෘතුගීසින් විසින් මේක විනාශ කරලා දානවා. ඊට පස්සේ උඩරට රාජසිංහ රජතුමාගේ මැදිහත් වීමෙන් මේක ආයෙත් ගොඩනංවනවා. හරි, මම ඔයාලට මතක ඇති කලින් වීඩියෝ එකේදීත් කිව්වා මේක රාවණ රජුත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා. ඒක තමයි ඔයාලා රාම රාවණ කතාව අහලා තියෙන අනිවාර්යෙන්ම. රාවණ රජු සහ රාම යුද්ධයේදී රාම අතින් රාවණ රජුව ඝාතනය වෙනවනේ. ඒ රාවණ රජුව පරාජය කරනවනේ රාම රජුව. රාම කුමරු අන්න ඒ වෙලේ රාම කුමරුට ඇති වුණාලු බ්‍රහ්මහති දෝෂය කියලා පාපයක්. අන්නේ පාපයෙන් මිදීමට රාම කුමරු ශිව දෙවියන්ගේ සමාව ආයදලා තියෙන්නේ මේ මුන්නේශ්වරම් කියන ස්ථානයේ ඉඳලා තමයි. එතකොට ඒකෙදි ශිව දෙවියෝ රාම කුමරුට උපදෙස් දීලා තියෙනවා මේ දේවාලයේ 4 කොනේ ශිවලිංග 4ක් පිහිටවලා එව්වට උපස්ථාන කරන්න කියලා. ඒකෙන් තමයි මුලින්ම මෙතන මුන්නේශ්වරම් දේවාලය ඉදි කරන්න මූලික සිද්ධාන්තය ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම වලට මම කලිනුත් කිව්වා මුන්නේශ්වරම් කියන්නේ තනි කෝවිලක් නෙමෙයි. ප්‍රධාන කෝවිලට අමතරව පිල්ලයාර්, කාලි, විෂ්ණු සහ අය්‍යනායක යන දේවාල 5කින් සමන්විත පූජා සංකීර්ණයක් තමයි මේක. ඒ වගේම අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල පැවැත්වෙන මුන්නේශ්වරම් වාර්ෂික මංගල්‍යය දවස් 28ක් ඉතාමත් උත්සාහවත් ලෙස පැවැත්වෙනවා. මංගල්‍ය අවසන් වනේ දඩයම් පෙරහැර සහ මායාවනු ගඟ. මායාවනු ගඟ කොහොමද උඩින් බලද්දි මායාවනු ගඟ කියන්නේ දැදුරුවේ කරන දිය කැපීමෙන් තමයි මේකේ මංගල්‍ය ඉවර කරන්නේ. ඉතින් ජාති ආගම් ભેදයකින් තොරව දහස් සංඛ්‍යාත ජනතාවක් එකට එකතු වන මුන්නේශ්වරම් භූමිය සංහිඳියාවේ සහ ආගමික සහජීවනයේ අපූර්ව සංකේතයක්. ඔයාලත් දවසක මේ පූජනීය ස්ථානයට එන්න, එහි අద్భుත සහ පූජනීය පරිසරයක් අත්විඳින්න. වීඩියෝ හොඳයි නම් subscribe කරන්න අමතක කරන්න එපා. like එකක්, comment එකක්, share එකක් දාලා support එකක් දෙන්න. එහෙනම් thank you. ජය වේවා.